සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් වගාවට ආදරය කරන වගා කරන්න කැමති ඔයාලා හැමදෙනාම මම ආදරේ මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම හිතුවා අද ඔයගොල්ලන්ට මගේ වගාවේ අලුත්ම තත්ත්වය කොහොමද? ඒ වගේම මම අද මොනවද මගේ වගාවෙන් කඩාගන්නේ? ඒ හැමදේම ඔයාලත් එක්ක share කරන්න. ඉතින් අපි බලමු කොහොමද මගේ වගාව දැන් තියෙන තත්ත්වය කියලා. ඉතින් මම අලුතෙන් පැල කීපයක්ම එකතු කරලා තියෙනවා වගාවට. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මේ තක්කාලි පැල. මේ පිටිපස්සේ තියෙන තක්කාලි පැල මම ගැට ගහලා තියෙනවා. මොකද ඒවා ටිකක් උස යනවා. ඉතින් ඒවා මේ අර හුළඟත් එක්ක ඒවට හානි වෙන්න පුළුවන් නිසා මම මෙහෙම රෙදි පටි වලින් ගැට ගහලා තියෙනවා. ඉතින් ඒවලත් මේ අලුතෙන් ගෙඩි එනවා. මේ මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවලත් පේනවද ඔයාලට මේ අලුතෙන් ගෙඩි එනවා. ඉතින් මම මේවට අලුතෙන්ම පොහොර එකතු කරා. ඔයගලන්ට පේනවා ඇති මම ගොඩක් වෙලාවට එකතු කරනවා කොම්පෝස්ට්. ඒ වගේම මම එකතු කරනවා මේ එළු පොහොර. මම ගොම පොහොරත් ගෙනත් තියෙනවා. නමුත් ඔයාලා මිරිස් පැලවලට ගොම පොහොර එකතු කරන්න එපා. මොකද මිරිස් පැලවලට ගොම පොහොර දැම්මහම ඒ පැල සෞත්‍ය වෙනවා. ඒක මම අත්දැකීමෙන් ඔයාලට කියන්නේ. ඉතින් මෙන්න මේ ලස්සනට රෝස මල් පිපිලා පේනවද බලන්නකෝ. මේ අතක් සයිස් එකට මේ රෝස මල් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම මේ මල හරි සුවඳයි. හරිම සුවඳයි මේ මල. තව අලුතෙන් මල් පිපිලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්නකෝ මේ. එකත් එහෙමයි ලොකු මල් මේ. ලොකු දැන් නම් මේ මල් ටිකක් පරණයි. ඔන්නෝම තමයි තියෙන්නේ වගාව. ඉතින් මෙතන මම එකතු කරගෙන තියෙනවා මේ මාළු මිරිස් පැල. ඔයාලට පේනවා ඇති ඒවත් දැන් පීදිලා තියෙනවා. මාළු මිරිස් පැල තියෙනවා. ඉන් පස්සේ මෙන්න මගේ මෑ වැල් දෙක. ඔයාලට පේනවද? ලස්සනට මේ මෑ කරල් ඇවිල්ලා. මේ දිග මෑ කරල් තියෙනවා. පේනවද? ඉතින් බලන්න කොච්චර ආසයිද කියලා ඔයාලා මේ වගේ ගෙදරම ඔයාලට පුළුවන් විදිහට හදා ගන්නව නම් ඔයගලන්ට ගෙදරට අවශ්‍ය එළවලු හරිම සතුටුයි නේද? ඉතින් ඔන්න මගේ බණ්ඩක්ක වගාව. ඉතින් මේ බණ්ඩක්ක ගස්වල මේ හැම තැනින්ම කරල් ඇවිල්ලා තියෙනවා. මේ පේනවද? අද අපි බණ්ඩක්ක ටික කඩා ගමු. බණ්ඩක්ක මට ටිකක් තියෙනවා කඩා ගන්න පුළුවන්. ඊපස්සේ මෙතන මම දාස් පැල ටිකක් හදලා තියෙනවා. ඒකෙත් දැන් මේ මල් එන්න හදන්නේ. පේනවද? ඉතින් මේ දාස් මම ඔයාලට කලිනුත් වීඩියෝ එකක කිව්වා දාස් වගේ දේවල් අපි වගාවේ තනින් තනට එකතු කර ගන්නකොට අර වගාවට එන්න පුළුවන් පලිබෝධකයෝ අඩු වෙනවා. මොකද අර දාස් එකේ තියෙනවනේ අමුතු ඔයාලට දැනෙලා ඇති හරි අමුතු ස්මෙල් එකක්. ඉතින් ඒකට සමහර කෘමි සතුන් විකර්ෂණය වෙනවා. මේ තියෙන්නේ මේක නම් මගේ පරණ මිරිස් ගහක්. නමුත් තාමත් මට හොඳට පළදාව දෙනවා. ඔයාලට පේනවා ඇති මේ මිරිස් කරල්. පේනවද? මම නම් මිරිස් ඇත්තටම කඩෙන් ගන්නෙම නැහැ. මොකද මට මේ ඒ තරමට මට තියෙනවා මිරිස් ගෙදර. ඉන් පස්සේ මේ තියෙන්නේ මගේ රම්පේ ගහත් හොඳට සරුවට හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න එතන මං ඉඟුරු පැලයක් ගැහුවා. මේ ඉඟුරු චූටි කෑල්ලක් ගැහුවා. ඒකට ඒ වුණාට දැන් පඳුරක් වගේ හැදිලා. ඔයාලට මේ රම්පේ පැලේ නම් මතක ඇති කලින් පොඩියට තිබුණේ. දැන් ටිකක් ලොකු වෙලා. මෙතන තව තියෙනවා මේ මාළු මිරිස් පැලයක්. ඒකත් පීදිලා තියෙනවා. මගේ නිමිති පැලේට මම ගොම ටිකක් එකතු කරන්න ඕන. ඒකට නම් පොහොර මදි පාටයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වගාවේ අලුත්ම තත්ත්වය තියෙන්නේ. ඊට පස්සේ මෙතන අඹරැල්ල පැලේ ඔයාලට මතකයි නේද? ඉතින් ඒකෙත් මේ ගෙඩි ලොකු වෙලා දැන්. ගෙඩි ලොකු වෙලා ආයේ මේ අලුතෙන් ගෙඩිත් ඇවිල්ලා මේ පේනව නේද? පොඩි ගෙඩිත් ඇවිල්ලා මේ කලින් වතාවේ ගෙඩි ටික දැන් ටිකක් ලොකු වෙලා තියෙනවා. ඉතින් හරිම ආසයි මේ දේවල්
ගෙදර හැමෝමත් එක්ක බෙදාගෙන කද්දි නේද අසල්වැසියන්ට දෙන්න පුළුවන් නම් හරි සතුටුයි නේ. මේ බලන්නකෝ මගේ බණ්ඩක්කා ටික. දැන් මේ ටික නම් කඩා ගන්න ඕන. නැත්තම් මෝරලා යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වගාව තියෙන්නේ. මගේ මෑවැල් දෙකයි මට තියෙන්නේ. නමුත් ඉතින් ඇත්තටම හොඳට හොඳ පළලාවක් තියෙනවා. මම අලුතෙන් මෑට ටිකක් දැම්මා. තවන් දැම්මා. ඉතින් එතකොට මට දැන් තව අලුතෙන් වැල් ටිකක් හදාගන්න පුළුවන්. මෑට 4ක් වගේ දැම්මා. ඉතින් ගොඩාක් දාලා තේරුමක් නැහැ. මොකද මට ලොකු ඉඩක් නැහැනේ. ඒ නිසා ඉතින් ඔයාලත් තියෙන පොඩි ඉඩ කඩේ හරි මොනවා හරි දෙයක් වවන්න. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කොච්චර ආසයිද නේද මේවා නම් ටිකක් දැන් තව ටික දවසකින් මට කඩා ගන්න පුළුවන්. ඒ වගේම මෑවල මේ දළු ඔයාලට කලවම් පලාවලට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මම පලා වර්ගත් ගෙදරින්ම තමයි ගන්නෙ. ඔය පොඩ්ඩ එකතු වුණාම ඇත්තටම ගෙදරට අපිට එදා වේලකට සෑහෙන ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඊළඟට මගේ මේ පැෂන් ෆෘට් වල ඔයාලට පේනවා ඇති. ඉතින් පැෂන් ෆෘට් කොලයක් නේද? මෑ කොළ 2-3ක්. ඊට පස්සේ මගේ ළඟ ගෝවා තියෙනවා. ඉතින් ওই දේවල් එකතු කරගත්තම අපිට වේලකට ඕන කරන මේ පලා එක හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මගේ මේ පොකුරු වදගහ. මේකෙත් මම මේ වදමල් ආවම උණු වතුර ටිකක් දාලා ඒක මම බොන්න ගන්නවා. ඒකත් ගොඩාක් ගුණයි. ඒ වගේම කොණ්ඩෙටත් ගොඩක් හොඳයි පොකුරු වදමල්. මෙතන මේ ඔය ලොකු ගස් දෙක තියෙන්නේ තක්කාලි ලොකු ගස් දෙක එක වෙන වර්ගයක්. මීට වඩා එකේ ගෙඩිය ලොකු වෙන්නේ නැහැ. ටිකක් ගෙඩිය එකේ පොඩි. මේ තියෙන්නේ මම ගෙදර මගේ කලින් වගාවේ ගත්ත තක්කාලි වලින් ඇට දාලා හදාගත්ත පැල. දැන් ඒවත් මේ ගෙඩි නම් ටිකක් ලොකුයි. දැන් මේවා එහෙම හොඳට මල් එහෙම ඇවිල්ලා. ඉතින් ඔයාලා නිකන් අර මෙහෙම කරාම මේ මල් ඉබේම මේව නම් කොහොමත් ස්වයං පරාගෙන වෙනවා. නමුත් ඔයාලට මෙහෙම කරාම ඉතින් පරාගෙන ඉක්මන් වෙනවා. මේ ලස්සන කුරුල්ලොත් එනවා ඉතින් මගේ ගාඩන් එකට. මෙතන ඉතින් උදේට හරිම ලස්සනයි. ලස්සනට මල් පිපිලා. ඔන්න මගේ මේ තියෙන්නේ මගේ නාරම් පැලේ පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති මේ ගෙඩියක් ඇවිල්ලා. තව මේකේ නම් ගෙඩි ගොඩක් තියෙනවා. චූටි ගෙඩි. මල් එහෙම පහුගිය දවස් ටිකේ පිරීලා තිබුණා. මේ ඔයාලට පේනවා ඇති. මෙතන මේ පේනවද? මේ චූටි ගෙඩි ගොඩයි මේ. ගෙඩි ගොඩක් තියෙනවා. ඉතින් මල් පිරීලා තිබුණා පහුගිය දවස් ටිකේ. ඉතින් දැන් මම මේ ටිකක් උදේින් ගන්න නිසා මේ මගේ මේ රෝස වල තාම මල් පිරීලා නැහැ. නැත්තම් උදේ 10 වගේ වෙනකොට මේ ඔක්කොම මේ මල් පිපිලා හරිම ලස්සනයි මෙතන. ඉතින් මෙන්න මේක මේ ඔයාලට මතක ඇති මේ රෝස ගස් ටිකේ කලින් වතාවේ මල් පිරීලා තිබුණා. දැන් මම ඒව කප්පාදු කරලා මේ අලුතෙන් රතු පාටට මේ දළු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තැන් වලින් තමයි ආයේ මල් එන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මල ආවට පස්සේ මම මෙතන කියලා දෙන්නම් මේ පරණ රෝස මලක් තියෙනවා. මම මේක අනිවාර්යෙන්ම කප්පාදු කරන්න ඕන. මේ පේනවනේ මම කලින් මල් කප්පාදු කරලා තියෙනවා. ඒ මල පරණ වුණාට පස්සේ කප්පාදු කරාම මෙන්න මේ වගේ අලුතෙන් දළු ඇවිල්ලා එතනින් තමයි මල් එන්නේ. ඉතින් මේ මල් එන කොට මේ දළු කප්පාදු කරාට පස්සේ අපි අනිවාර්යෙන් ඒකට පොහොරේ දීම කරන්න ඕන. එතකොට තමයි ලොකු ලස්සන මල් ඔයාලට ගන්න පුළුවන්. ගහ පිරෙන්න මල් ගන්න පුළුවන්. ඉතින් මේ පේනවා ඇතිනේ මෙතන මේ දැන් මේ පොහොට්ටු වෙනවා. ඒ අර අනිත් ගහේ. ඊට පස්සේ මෙතන මගේ අතු ගෝවා පැලේ තියෙනවා. තව එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පේර පැලේ. ඒක නම් පහුගිය දවස් ටිකේ ගොඩක් මේ රෝගයක් එහෙම හැදිලා සවුත් වෙලා මම කප්පාදු කරා. ඊට පස්සේ මට තව තියෙනවා තව පැෂන් ෆෘට් වැලක්. පේනවද ඔයාලට? ඉතින් මේ තියෙන පැෂන් ෆෘට් වල තාම එක පොඩි. ඉතින් තාම පීවිලා නැහැ මගේ පැෂන් ෆෘට් වල දෙකම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වගාවේ අලුත්ම තත්ත්වය. මේ මම අර කප්පාදු කරලා හදාගත්ත වම්බටු පැලේ. මේකට නම් මොකක් හරි රෝගයක් ඇවිල්ලා මෙතන මේ උඩ කොටසට
ඒක කඩලා දාන්න ඕන. අනේ ඔයාලා දන්නව නම් කියන්න මෙන්න මේ මොකද්ද කියලා. මන් දන්නේ මේ පැලේ ඉබේම මෙතන හැදිලා මේ මගේ කරවිල වැල තියෙනවා තාම නිකන් මේ කොළ ටික වේලිලා ගියාට ඒක හොඳින් ඉන්නවා. මේ ඔයාලා දන්නව නම් මට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේක මොකද්ද කියලා මම දන්නේ නැහැ. මේක ඉබේ මෙතන හැදිලා මට ගලවලා දාන්නත් ලෝබයි. මේ හරි ලස්සනට හැදිලා තියෙනවා මේ පැලේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක නිසා මම පොඩ්ඩක් තියාගෙන හිටියා ඔයාලගෙනුත් අහන්න ඕන කියලා. මට ඔයාලා කියන සමහර විට මෙතනට කුරුල්ලෝ හැම එනවනේ. ඉතින් ගොඩාක් කුරුල්ලෝ එනවා. 10 11 වගේ වෙනකොට සහ හවස් වරුවට ගොඩාක් කුරුල්ලෝ පරවියෝ එක කුරුල්ලෝ එනවා. ඉතින් ඒ කුරුල්ලොන්ගේ ගෙනල්ලා දාපු ඇටයක්ද එහෙම දන්නේ නැහැ. ඔයාලා මට කියන්න මේ ඔයාලා දන්නා නම් මේ මොකද්ද කියලා. ඉන්පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. එතන අර උඩ තිබ්බ පැල ටික. දැන් මේකත් මේව නම් දැන් ගලවලා දාන්න ඕන. ගොඩක් පරණයි. ඊට පස්සේ මේ තියෙන්නේ අර මම කලින් කප්පාදු කරපු ගස් ඒවල ගෙඩි හැදිලා මම ඔයාලට පෙන්නුවා. මම කලින් මේවල පළදාව ගත්තා එකපාරක්. දැන් ඊට පස්සේ මේ පළදාව අරගෙන මේ ගස් ගලවලා දාන්න ඕන. සාමාන්‍යයෙන් කප්පාදුවකින් පස්සේ මිරිස් පැල එකපාරක් පළදාවක් අරගෙන ඊට පස්සේ අපි පැල ටික ආයේ අලුතෙන් හිටවන්න ඕන. දැන් මෙතන මේ අලුත් මල් එහෙම එනවා. ඉතින් ඒකින් පස්සේ මේ පැල ටික අයින් කරන්න ඕන. අයින් කරලා අලුතෙන් හිටවන්න ඕන. ඉතින් මම අලුතෙන් තවන් දාලා තියෙනවා මිරිස් පැල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔන්න මගේ වගාව දැන් තියෙන තත්ත්වය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මම තව පල්ලෙහා මගේ අර ඔයාලට පෙන්වුවේ මේ තාප්පයක් උඩ තියෙන ගෝව පැලයි ටික අපි දැන් ඒ ටික බලන්න යමු. එතන කොහොමද කියලා. එතනත් මිරිස් වගාවක් මම දාලා තියෙනවා. ඒ වගේම මේ ඔයාලට මතක ඇති මම choiceම් ඇට පැලවෙන්න දැම්මා. ගොඩ දෙනෙක් අහලා තිබුණා කොහොමද ඒක කියලා. දැන් හැදිලාද පැල කොහොමද තත්ත්වය කියලා. අපි යමු ඒකත් කොහොමද කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ පහළ තියෙන වගාව. මේක මේ ඇත්තටම මම මේ පෝච්චි ටික තියලා තියෙන්නේ පඩියක් උඩ. නැතුව මෙතන ලොකු ඉඩක් නැහැ. ඉතින් මේ පෝච්චියේ මම හදලා තියෙන්නේ කංකුන් තියෙනවා. කංකුන් එක තියෙනවා. ඔන්න මම මිංචි දාලා. ඉතින් මම මෙහෙම අතරින් පතර මිංචි දඬු ටිකක් ගහලා දැන් ඒ ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට ඔය බිරියානි එකක් එහෙම හදද්දි ඔයාලට මස් එකක් හදනකොට එහෙම ඕන වෙලාවට මේ විදියට හදාගෙන තියාගත්තාම ආයි කඩේ දුව ඉන්න ඕනේ නැහැ. ඔයාලගේම වගාවෙන් අරගෙන ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් වසවිස නැහැ. හරිම අනිත් එක හිතටත් ගොඩක් සතුටුයි නේද? මේ වගේ හදාගත්තම් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඊට පස්සේ ඔන්න තියෙනවා මගේ ගෝවා වගාව. ඔන්න ගෝවා මේ තියෙන්නේ. මෙතන තිබ්බ එක මට දවසක් ගෙදර උයන් එලවලු නැතුව මම මෙතනින් එකක් ගලව ගත්තා. ඉතින් හරිම රසයි ඒක. ඔන්න මේ තියෙන්නේ පේනවද? හරිම ලස්සනයිනේ. මෙන්න මේක අර මම ඔයාලට කිව්වේ මේක නම් අර සතු මේව කරපේ කියලා. මේ බලන්න දැන් ලස්සනට ඒව හැදීගෙන එනවා. පේනවද? නේ? ඊට පස්සේ ඔන්න තම්පල ගස් ටිකත් ලොකු වෙලා. තම්පල ගස් ටිකත් හොඳට සරුවට හැදිලා තියෙනවා. මේවා මම ඇට දාලා හදාගත්තේ. මේ තම්පල එක හරි ඉක්මනට පැලවෙනවා තම්පලන. ඊට පස්සේ මේ මම ලීක්ස් දන් ටිකක් ගහගත්තා. මේ තියෙන්නේ මගේ ලූණු. මේ බලන්නකො මේ පොඩි ලූණු ගෙඩියක් ගහේ බලන්න දැන් ඒක ලොකු වෙලා එතන එනවා මේ ලූණු මලකුත් එනවා. පේනවද? මම මෙතනින් කොළ පොඩ්ඩක්වත් කැඩුවේ නැහැ. මොකද මං හිතුවා මෙතන මේ ගෙඩි ටික මට ගන්න ඕන කියලා. ඒ නිසා එහෙමම තියනවා කියලා. ඊට පස්සේ මම මෙතන තවන් දැම්මා මෑට. මෑට 3ක් හෝ 4ක් දැම්මා. මට තව මෑවැල් 3-4ක් හදා ගන්න හිතුණා. ඉතින් හරිම වටිනවා. ඔයගොල්ලන් ගෙදර මේ දේවල් කර ගන්නවා නම් ඇත්තටම
අර ඒ වෙලෙට මෑ කොළ වුණත් ඔයාලට මෑ ඒ කියන්නේ කොළ කියන්නේ මෝරපු නැති දලු කොටස අරගෙන ඔයගලන්ට පලා මැල්ලුමක් විදියට ගන්න පුළුවන්. ඊපස්සේ මෙතන තියෙන්නේ මම අර මෙතන තිබ්බ පෝච්චියේ තිබුණානේ අර පරණ මම ඇට ගන්න දාපු කංකුම් ඒ ටික මම ඔක්කොම අයින් කරලා ආයෙ කොම්පෝස්ට් දාලා ලුණු විල ටික හදන්න ගත්තා. අන්න ලුණු විල තියෙනවා. ඊපස්සේ මේ තියෙන මගේ මිරිස් කොච්චි මිරිස් ටික මම මේක එහෙම තිබ්බා මේ මට ඇට ගන්න ඕන නිසා. ඔන්න මිරිස් ටික තියෙනවා. දැන් මේවත් මේ ඉදීගෙන එන්න හදන්නේ එතන මිරිස්. මම මේ කලින් පාරක් කැඩුවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ. මම කලින් මිරිස් මේ කඩාගෙන මේ දෙවෙනි පාර ආපුවා. ඔන්න මේ තියෙනවා මෙතන තම්පල ආයේ තම්පල වගාවක්. ඉතින් ඔන්න කොහොම තමයි මෙතන තියෙන වගාව තියෙන. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා choiceම් කොහොමද කියලා. ඔන්න ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු අප්ඩේට් එක. ඉතින් මේ තියෙන ඔන්න choiceම් පැල. ඔන්න හැදිලා තියෙනවා. තැන් තැන්වල හැදිලා තියෙනවා මේ. පේනවද ඔයාලට? ඉතින් මේක තව ටික දවසකින් මට වෙන තැනක පැල කරගන්න පුළුවන්. මේ පැල ටිකක් ලොකුවට හැදෙනවා. ඒක නිසා සාමාන්‍ය දැන් මෙන්න මේ වගේ සයිස් එකේ පෝච්චි එක පැලයක් දාන්න පුළුවන්. එතකොට මේක හොඳට හොඳ මාංශ කොටස් එක හැදෙන නිසා එතකොට බලමු අපි කොහොමද කියලා. ඔන්න මේ තියෙන්නේ choiceම් පැල. ඔයාලා හැමෝම ආසාවෙන් බලන්න ඉඳපු choiceම් පැල ටික මගේ. පේනවද ඔයාලට? ඉන්පස්සේ මම තව මෙතන ගෝවා පැල තුනක් අලුතෙන් දැම්මා. මේ තියෙන්නේ මගේ ගෝවා පැල. දැන් ඒව නම් තාම පොඩි. මොකද දැන් මගේ අර ගෝවා තියෙන පැලවල අවසාන කාලේ තමයි යන්නේ. දැන් ගෙඩි හැදීගෙන එන කාලේ. එතකොට ඉතින් මම මේ වගේ අලුතෙන් ආයේ පොඩි පැල පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපිට වගාව ස්ථාවරව දිගට තියාගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඕන choiceම් පැල ටික මේ දෙකේ මම බීට්රූට් ඇට දැම්මා. ඊට පස්සේ මෙතන තියෙනවා රාබු පැලයක්. මෙතන තව අලුතෙන් මගේ තම්පල පැල ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වගාව අලුත්ම තියෙන විදිහ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක ටිකක් දිගයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් මම අද මොනවද වගාවෙන් කඩාගත්තේ කියලා. ඉතින් මගේ වීඩියෝස් එක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම හිතනවා ඔයාලත් මේ වගේ මගේ වීඩියෝස් බලලා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් අහන්න මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරනවා. මට සමා වෙන සමහර වෙලාවට මට රිප්ලයි කරන්න පරක්කු වෙනවා. ඉතින් තියෙන මේ වැඩත් එක්ක ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම මම ඔයගොල්ලන්ට රිප්ලයි දානවා. ඉතින් ඕන දෙයක් අහන්න මේ වගේ ඔයාලත් පොඩි ඉඩක් තිබ්බත් කමක් නැහැ. මොනවා හරි දෙයක් වවන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ටත් ඒ වගේම පවුලටත් ඔයාලගේ සෞඛ්‍යයට වගේම ආර්ථිකයටත් හොඳයි. ඉතින් ඒක නිසා මේ මම ඔයාලා හැමෝටම ආරාධනා කරන ඕන පොඩි ඉඩක් තිබ්බත් කමක් නැහැ. මොනවා හරි වවන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් එක රැඳිලා ඉන්නවට. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නම් අද මම මොනවද මේ කඩාගත්තේ කියලා. ඉතින් ගොඩක් ස්තුතියි. ඔන්න ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝස් එක ආදරෙන් රැඳිලා ඉන්නවට. මට දාන කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.